සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් අදත් ඔයාලව Science Plus YouTube channel එකත් එක්ක ආදරයෙන් එකතු කරගන්නවා. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ රසායන විද්‍යා පුනරීක්ෂණයේ දෙවැනි කොටසත් එක්ක. ඉතින් මේ කොටසදී අපි තවත් පාඩම් 5ක් සාකච්ඡා කරනවා. ඇත්තටම රසායන විද්‍යා 10 11 ශ්‍රේණිවල පාඩම් 10ක් තියෙනවා. ඒකෙදි ඉතුරු පාඩම් 5 අපි මේ විදිහට ප්‍රැක්ටිකල් ඒ වගේ මේ වගේ තියරි කොටස් සහ ගණනය කිරීම කතා කරනවා. 6 වෙනි ප්‍රශ්නේ පටන් ගන්න 11 වසරේ මිශ්‍රණ කියන පාඩමෙන්. මේකේ දීලා තියෙන ගණනය කිරීමක්. ඉතින් පළවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා ග්ලූකෝස් ග්‍රෑම් 180ක් ගෙන ඒ ග්ලූකෝස් ග්‍රෑම් ප්‍රමාණය ඝන සෙන්ටිමීටර් 250ක් වන පරිමාමිතික ප්‍රාස්පුවකට දාලා ඒකට ආශ්‍රිත ජලය එකතු කරලා හදන ද්‍රාවණයේ සාන්ද්‍රණය හොයන්න කියලා. ඉතින් අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා යම්කිසි මිශ්‍රණයක නැත්නම් ද්‍රාවණයක තියෙන සංඝටක ප්‍රමාණය ප්‍රකාශ කරන විවිධ ක්‍රම. ඒ විවිධ ක්‍රම ඇසුරෙන් ගණනය කිරීම කිහිපයක්ම කරන්න තියෙනවා. ඔයාලා පිළිවෙලට මේ හැම ගණනය කිරීමක්ම උදාහරණ සහිතව ප්‍රැක්ටිස් කරොත් ඔයාලට මේ ගණන් ටික අමාරු වෙන්නේ නැහැ. ඉතින් අපේ මිශ්‍රණ කියන පාඩමේ මේ ගණන් හදන විදිය සියල්ලම දාලා තියෙනවා. ඉතින් මේ ද්‍රාවණයේ තියෙන සංඝටක අපිට සාන්ද්‍රණය ඇසුරෙන් තමයි පෙන්වන්න කියලා තියෙන්නේ. ඉතින් සාන්ද්‍රණය ඇසුරෙන් අපි ඒක පෙන්නනවා නම් මවුල ප්‍රමාණය බෙදීම පරිමාව ඇසුරෙන් තමයි අපි ඒක ප්‍රකාශ කරන්නේ. එහෙනම් මේ ගානට අපිට සාන්ද්‍රණය හොයන සූත්‍රය අවශ්‍යයි. අපි යම්කිසි මිශ්‍රණයක සංයුතිය සාන්ද්‍රණය කියන්නේ මවුල ප්‍රමාණය බෙදීම පරිමාව ඇසුරෙන් ප්‍රකාශ කරනවා නම් ඒකේ මිශ්‍රණය සාන්ද්‍රණය කියලා කියනවා. එහෙනම් සාන්ද්‍රණය හොයන්න අපිට මේ මිශ්‍රණයේ තියෙන ද්‍රව්‍යයේ මවුල ප්‍රමාණය ඕන. ඒ වගේම ඒ මිශ්‍රණයේ මුළු පරිමාව ඕන. ඉතින් අපිට මේ සූත්‍රයට දාලා මේ ගානේ උත්තරේ ගන්න පුළුවන්. මේ වගේ ගණන්වල ගොඩක් වෙලාවට සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල කියන ඒකකයෙන් තමයි තියන්න කියන්නේ. එහෙනම් අපි මුලින්ම කරන්න ඕන මේ මිශ්‍රණයේ තියෙන පරිමාව ඝන ඩෙසිමීටර වලට හරව ගන්න එක. ඝන සෙන්ටිමීටර වලට දීලා තියෙනවා නම් ඝන ඩෙසිමීටර වලට හරව ගන්න ඕන. එතනදී ඔයාලා පාවිච්චි කරන්න ඕන ඝන ඩෙසිමීටර එකක් සමාන වෙනවා ඝන සෙන්ටිමීටර 1000කට. ඒකින්ද අපිට ඝන සෙන්ටිමීටර 250 කියන එක ඝන ඩෙසිමීටර වලට හරව ගන්න පුළුවන් 1000න් බෙදලා. එහෙනම් අපිට ග්ලූකෝස් ග්‍රෑම් 180 ග්ලූකෝස් වල මවුලික ස්කන්ධයෙන් බෙදලා ග්ලූකෝස් වල මවුල ප්‍රමාණය හොයාගන්න පුළුවන්. ඒ එන මවුල ප්‍රමාණය මේ ද්‍රාවණයේ පරිමාව ඝන ඩෙසිමීටර වලින් බෙදලා මෙහි සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. ඊළඟ ගානෙන් දීලා තියෙන්නේ ද්‍රාවණයක සාන්ද්‍රණය දීලා තියෙනවා. ඒ වගේම මෙහි පරිමාව දීලා තියෙනවා. ඒ ද්‍රාවණයේ තියෙන ද්‍රාව්‍ය නැත්නම් මෙතන මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ස්කන්ධය හොයන්න කියලා තමයි තියෙන්නේ. මේ වගේ ගානකදී සාන්ද්‍රණය දීලා තියෙනවා නම් පරිමාවක් දීලා තියෙනවා නම් ඒ වගේම අදාළ ද්‍රාව්‍යයේ මෞලික ස්කන්ධයක් දන්නවා නම් අපිට මේ සූත්‍රය යොදාගෙන මෙහි තියෙන ද්‍රාව්‍යයේ ස්කන්ධය හොයන්න පුළුවන්. ඉතින් මේ ගාන හදද්දී ඔයාලට හරිම ලේසි මෙහි සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල වලින් දීලා තියෙන්නේ. එහෙනම් ඔයාලට මෙහෙම හිතන්න පුළුවන්. මේ ද්‍රාවණයේ ඝන ඩෙසිමීටරයක මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල 5ක් තියෙනවා නම් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 500ක මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල කීයක් තියෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒකක අපි ඝන සෙන්ටිමීටර වලින්ම තියෙනවා නම් අපිට 0.5 මවුල බෙදීම ඝන ඩෙසිමීටර එකක් කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක් කියලා මතක තියාගන්න. එතකොට 0.5 1000න් බෙදන්න ඕන. එතකොට අපිට ඝන සෙන්ටිමීටර වලින්නේ පරිමා දෙකම තියෙන්නේ. අර එකම ඒකකයට අපි ගන්න එපා. එතකොට අපිට එනවා ඝන සෙන්ටිමීටර 500ක තියෙන මවුල ප්‍රමාණය. එහෙනම් අපිට ස්කන්ධය හොයන්න පුළුවන් මේ මවුල මැග්නීසියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධයෙන් වැඩි කරලා. ඊළඟට අපි රසායන විද්‍යා පුනරීක්ෂණයේ 7 වෙනි කොටස විදිහට අරගෙන තියෙන්නේ 11 වසරට අදාළ අම්ල භෂ්ම ලවණ කියන පාඩමට අයත් කොටසක්. ඉතින් මේකෙදි මම ඇත්තටම ප්‍රශ්න වලට වඩා ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් එක ආයෙ මතක් කරනවා කියලා හිතුවේ. ඉතින් මේකෙදි අපි අම්ල භෂ්ම ලවණ ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම අම්ල භෂ්ම හඳුනා ගන්න පරීක්ෂණ කිහිපයක් කතා කරනවා දර්ශක පාවිච්චි කරලා. ඒ වගේම උදාසීනීකරණය කියන්නේ මොකක්ද කියලා කතා කරනවා.
අපි මේ පාඩමේදී මුලින්ම අම්ල, බෂ්ම, ලවණ කියන්නේ මොනවද කියලා කතා කරනවා. එතනදී අම්ල අපිට pH අගේ පරාසය අනුව අඳුන ගන්න පුළුවන්. pH 4ට වඩා අඩු ද්‍රව්‍ය අම්ල විදිහටත් pH 4ට වඩා වැඩි ද්‍රව්‍ය බෂ්ම විදිහටත් pH 7 තියෙන උදාසීන ද්‍රව්‍ය විදිහටත්. ඉතින් ඒ වගේම මේ අම්ල, බෂ්ම, ලවණ හඳුන ගන්න අපි පරීක්ෂණ කරනවා දර්ශක පාවිච්චි කරලා. ඉතින් ඒකෙදි දර්ශක වර්ග කිහිපයක්ම අපි පාවිච්චි කරනවා. පිනොප්තැලින්, මෙතිල් ඔරේන්ජ්, ලිට්මස් කඩදාසි, ඒ වගේම pH කඩදාසි. මෙතනදී මම ඉක්මනට ඔයගොල්ලන්ට මතක් කරගෙන යන්නම්. මෙතනදී අපිට විශේෂයෙන්ම පිනොප්තැලින් පාවිච්චි කරන්න පුළුවන් බෂ්ම හඳුන ගන්න. මොකද බෂ්මයකට පිනොප්තැලින් බිඳු කිහිපයක් දැම්මහම ඒ ද්‍රාවණය රෝස පැහැයට හැරෙනවා. මොකද පිනොප්තැලින් අවර්ණයි. පිනොප්තැලින් බෂ්මයකට දැම්මම තමයි රෝස පැහැයට හැරෙන්නේ. අම්ලයකදී වර්ණයක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම අපිට ලිට්මස් කඩදාසි පාවිච්චි කරන්න පුළුවන්, රතු ලිට්මස් පාවිච්චි කරන්න පුළුවන් බෂ්මයක් හඳුන ගන්න. මොකද රතු ලිට්මස් නිල් පාටට හැරෙනවා බෂ්මයකදී. නිල් ලිට්මස් අපිට පාවිච්චි කරන්න පුළුවන් අම්ලයක් හඳුන ගන්න. මොකද අම්ලයකදී ඒක රතු පැහැයට හැරෙනවා. ඊළඟට අපි උදාසීන ද්‍රව්‍ය ගැන කතා කරුවොත් උදාසීන ද්‍රව්‍යයක අපි දන්නවා pH අගය 7යි. මෙහි අම්ල ගතියක්වත් බෂ්ම ගතියක්වත් නැහැ. ඉතින් උදාසීන ද්‍රව්‍යයක් අපිට හදා ගන්න පුළුවන් එක්ක අම්ලයකට බෂ්මයක් දාලා නැත්නම් බෂ්මයකට අම්ලයක් දාලා. ඉතින් මේ උදාසීනකරණය අපිට පිනොප්තලින් වගේ දර්ශකයක් පාවිච්චි කරලා හඳුන ගන්න පුළුවන්. මොකද අපිට බෂ්මයකට පිනොප්තලින් දැම්මම අපි දන්නවා රෝස පැහැවෙනවා. එතකොට ඒ බෂ්මයට අපි ටික ටික අම්ලය දාගෙන යද්දී මේ රෝස පැහැ නැති වෙලා යන්නේ ඇත්තටම උදාසීන තත්ත්වයටපත් වෙන හින්දා. මොකද උදාසීන වලින් එහා පැත්තට යද්දී pH එක අඩු වෙනවනේ 7ට වඩා. එතකොට ඒත් අම්ලයක් බවට පත් වෙනවා. ඉතින් අපිට හරියටම අවර්ධ වෙන තැන උදාසීන කියලා ගන්න පුළුවන්. මොකද තව වැඩිපුර දාන්න කොහොමත් අවර්ණයි ඒක අම්ලයක් බවට පත් වෙන හින්දා. ඉතින් එදිනදා ජීවිතයේදී මේ උදාසීනකරණය සම්බන්ධ සිදුවීම් ගැන අපි කතා කරනවා. ඒවත් ඔයගොල්ලෝ ආයෙ මතක් කරගන්න. ඊළඟට අපි 11 වසරේ තව විශේෂ පාඩමක් තියෙනවා. රසායනික ප්‍රතික්‍රියාශ්‍රිත තාප විපර්යාසය කියලා පාඩමක්. ඉතින් මේක හරි පොඩි පාඩමක්. නමුත් මේකෙදිත් යම් ගණනය කිරීමක් සහ පරීක්ෂණයක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒක නිසා මේ පාඩමත් බලා ගන්න එක වැදගත්. මේකේ ඇත්තටම මම ප්‍රැක්ටිකල් එක සම්බන්ධව තමයි ඔයාලා එක කතා කරන්නේ අද. ඒකෙදී ඔයගොල්ලන්ට දීලා තියෙනවා ප්‍රැක්ටිකල් එකක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියාවේ තාප විපර්යාසය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම කියන ප්‍රැක්ටිකල් එක. මේ ප්‍රැක්ටිකල් එකේ තියෙන සෙටප් එක හොඳට බලා ගන්න. මේ සෙටප් එක හදලා තියෙන විදිහ මේ ප්‍රැක්ටිකල් එකේ හරියටම දත්ත ගන්න පුළුවන් විදිහට, ඒ කියන්නේ නිවැරදි දත්ත ලබා ගැනීම සඳහා තමයි මේ සෙටප් එක හදලා තියෙන්නේ. ඒ වගේම ගණනය කිරීම වලදී අපිට නිවැරදිම පිළිතුර ලබා ගන්න පුළුවන් වෙන විදිහට තමයි ඒ සෙටප් එක හදලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා තාපදායක ප්‍රතික්‍රියාවක් ගත්තාම ඒ ප්‍රතික්‍රියාවේ උෂ්ණත්වය ඉහළ යනවා. මොකද එතන පළවල ශක්තිය අඩු වෙනවා තාපය පිට වෙන හින්දා. අපිට මේ වගේ තාපදායක ප්‍රතික්‍රියාවක සඳහා උදාහරණයක් විදිහට මැග්නීසියම් ලෝහය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියාව දක්වන්න පුළුවන්. තව මේ වගේ ප්‍රතික්‍රියා කිහිපයක්ම තාපදායක ප්‍රතික්‍රියා විදිහට ගන්න පුළුවන්. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක වෙන්නේ උෂ්ණත්වය පහළ යන ප්‍රතික්‍රියාවේ පළවල ශක්තිය වැඩි වෙනවා. මොකද තාපය අවශෝෂණය කරගන්න නිසා. සිට්‍රික් අම්ලය සහ සෝඩියම් බයිකාබනේට් අතර ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. අපි හොඳටම දන්න ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවත් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් විදිහට ගන්න පුළුවන්. ඉතින් මේකයි ප්‍රැක්ටිකල් එක. අපි මේ විදිහට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ද්‍රාවණ දෙක මිශ්‍රණයක් විදිහට මෙහෙම පොලිස්ටයිරින් කෝප්පයකට දාගන්නවා. ඒ වගේම මේක පරිවාරක පියනයකින් ආවරණය කරලා තියෙන්නේ. මේ සම්පූර්ණ සෙටප් එක අපි පරිවාරක ද්‍රව්‍යයකින් ආවරණය කරලා තියෙන්නේ. මොකද මේකේ ඇතුලේ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියාවේදී හැදෙන තාපය එළියට පිට වෙන්න දෙන්න හොඳ නෑ. මොකද ඒ තාපය මේ මිශ්‍රණය උරා ගන්නවා කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. එතකොට ඒකෙදී අපිට ලැබෙන උෂ්ණත්වමානයෙන් ලැබෙන පාඨාංකය හරියට මේ ප්‍රතික්‍රියාවෙන් ලැබෙන තාපය කියලා තමයි
අපි උපකල්පනය කරන්න ඕන. මොකද ඒක නිසා අපි ඒ උෂ්ණත්වය ඇතුළෙම අපි තාපය ඇතුළෙම රඳව ගන්න තමයි මේ විදිහට පරිවාරක යොදාගන්නේ. එතකොට අපිට ප්‍රතික්‍රියා වාශිත තාප විපර්යාසය මෙහෙම ගණනය කරන්න පුළුවන් Q = mCT ට දාලා. මෙතනද අපි විශිෂ්ට තාපධාරිතාව විදිහට ජලයේ විශිෂ්ට තාපධාරිතාව ගන්න. මොකද අපි මිශ්‍රණයට ඊටම තනුක සාන්ද්‍රණ සහිත ද්‍රව්‍ය දාලා තියෙන්නේ. ඒකින්ද අපි ජලයේම විශිෂ්ට තාපධාරිතාව විදිහට 1000 කියන එක ගන්නවා. ඒ වගේම මිශ්‍රණයේ ඝනත්වය කියලා අපි ජලයේ ඝනත්වය මෙතනින් හොයන්නේ. ඒ වගේම මතක තියාගන්න මෙතන ලැබෙන උෂ්ණත්වමානයේ පාඨාංක නිවැරදි කරගන්න අපි හැම වෙලේම මේ මිශ්‍රණය මන්තයක් ආධාරයෙන් හොඳින් කලතනවා. එතකොට අපිට මුළු මිශ්‍රණයේම ඒකාකාර උෂ්ණත්වයක් ලබා ගන්න පුළුවන්. එතකොට අපිට උෂ්ණත්වමානයෙන් නිවැරදි පාඨාංකයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ 9 වෙනි ප්‍රශ්න විදිහට විද්‍යුත් රසායනික කෝෂ සහ විද්‍යුත් විච්ඡේදනය ගැන. මේක විද්‍යුත් රසායනය කියන පාඩමේ තියෙන ප්‍රධානම මාතෘකා දෙකක්. මේ සම්බන්ධව තියෙන ප්‍රධාන ප්‍රැක්ටිකල් දෙකක් තමයි මම මෙතනදී කතා කරන්නේ. මුලින්ම අපි විද්‍යුත් රසායනික කෝෂ කියන්නේ මොනවද බලමු. විද්‍යුත් රසායනික කෝෂයක් මගින් අපිට විද්‍යුතය නිපදව ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම සින්, කොපර් කියන ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරලා හදාගන්න කෝෂය තමයි මෙතනදී අපි කතා කරන්නේ. මෙතන ඔයාලට පේනවා තනුක සල්ෆියුරික් අම්ලයට මේ විදිහට සින්ක් ලෝහයක් සහ කොපර් ලෝහයක් දැම්මහම අපිට නිරීක්ෂණ විදිහට ලැබෙනවා සින්ක් තහඩුව ෂේ වෙන්න ගන්නවා වගේම කොපර් තහඩුව අසලින් වායු බුබුලු පිට වෙනවා. ඒ වගේම මේකට හයි කරලා තියෙන ඇමීටරේ දර්ශකය උත්ක්‍රමණය වෙනවා. ඒ කියන්නේ ඒ තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා කියන එක. සින්ක් තහඩුව අසල ප්‍රතික්‍රියාව ගැන බැලුවොත් සින්ක් තහඩුව දිය වෙන්න පටන් ගන්නේ එකෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන නිසා. ඒ කියන්නේ සින්ක් 2+ බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම් අපි කියනවා එතන ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා කියලා. ඒ වගේම කොපර් තහඩුව අසල ප්‍රතික්‍රියාව ගත්තාම එතන ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ H+ අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව බවට පත් වෙලා. ඒ කියන්නේ කොපර් තහඩුව ෂේ වීමක් වෙලා නැහැ. මෙතන ආම්ලීකృత මාධ්‍යයක් නේ තියෙන්නේ. කියන්නේ තනුක සල්ෆියුරික් නේ තියෙන්නේ. අපි දන්නවා අම්ලයක් මගින් ඒ ද්‍රාවණයට හයිඩ්‍රජන් අයන ලබා දෙනවා. එතකොට කොපර් වල කිසිම ෂේ වීමක් වෙන්නේ නැහැ. එතන තියෙන H+ අයන තමයි හයිඩ්‍රජන් වායුව බවට පත් වෙන්නේ. ඉතින් මෙතන ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන තැනට අපි කියනවා ඇනෝඩය කියලා. ඒ වගේම ඔක්සිහරණය වෙන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන තැනට කැතෝඩය කියලා කියනවා. ඒ කියන්නේ මේ විද්‍යුත් රසායනික කෝෂයේ ඍණාග්‍රය ඇනෝඩය, ධනාග්‍රය කැතෝඩය. විද්‍යුත් විච්ඡේදනය කියන්නේ මීට වඩා හාත්පසින් වෙනස් දෙයක්. මෙතනදී අපි බැටරියක් මගින් විදුලිය ලබා දෙනවා. ඒ කියන්නේ විද්‍යුතය සන්නයනය කරන ද්‍රවයක් වගේ දෙයක් යොදාගෙන අපි ඒ තුලින් විද්‍යුතය සන්නයනය කරවලා අපිට අවශ්‍ය රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්නවා. ගොඩක් වෙලාවට ලෝහාලේපනය සඳහා මේ විද්‍යුත් විච්ඡේදනය යොදා ගන්නවා. ඉතින් මෙතනදී ඔයාලා දැනගන්න ඕන ප්‍රධානම දේ තමයි මේක විද්‍යුත් රසායනික කෝෂයකින් වෙනස් වෙන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම අපි විද්‍යුත් විච්ඡේදනයේදී දන්නවා එහි ඍණාග්‍රය සහ ධනාග්‍රය මොකක්ද කියලා. මොකද අපි මේකට බැටරියක් සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට බැටරියේ ඍණාග්‍රයට සම්බන්ධ කරලා තියෙන තැන අපි දන්නවා. ධනාග්‍රයට සම්බන්ධ කරලා තියෙන තැන දන්නවා. හැබැයි මෙතනදී ඇනෝඩය වෙන්නේ ධන ඉලෙක්ට්‍රෝඩය. මොකද එතන තමයි ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ වගේම කැතෝඩය වෙන්නේ ඍණ ඉලෙක්ට්‍රෝඩය. එතනදී තමයි ඔක්සිහරණය වෙන්නේ. එතකොට මතක තියාගන්න මෙතන ධන ඉලෙක්ට්‍රෝඩයයි ඍණ ඉලෙක්ට්‍රෝඩයයි ගත්තාම ධන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය වෙනවා. ඍණ ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය වෙනවා. නමුත් විද්‍යුත් රසායනික කෝෂයකදී එහෙම නෙමෙයි. එතනදී ඍණාග්‍රය අසල ඔක්සිකරණය සිද්ධ වුණ නිසා ඒක අපි ඇනෝඩය විදිහට හැඳින්වුවා. මේ විද්‍යුත් විච්ඡේදනයේ සම්බන්ධ ප්‍රැක්ටිකල් එකේ හැන්දක් මත තඹ ආලේප කිරීම ප්‍රැක්ටිකල් එක විශේෂයි. එතනදී ඔයාලා ලැබෙන නිරීක්ෂණ දැනගන්න ඕන. එතන තඹ තහඩුව තමයි ධනාග්‍රයට සම්බන්ධ කරන්නේ. යකඩ හැන්ද තමයි ඍණාග්‍රයට සම්බන්ධ කරන්නේ. මොකද තඹ තහඩුව ඇනෝඩයේ විදිහට තියෙන්න ඕන. මොකද තඹ ඒ කියන්නේ කොපර් ඉලෙක්ට්‍රෝන පිට කරලා කොපර් 2+ අයනයේ බවට පත් වෙන්න ඕන. එතකොට තමයි යකඩ හැන්දේ කොපර් ඇවිල්ලා තැම්පත් වෙන්නේ. එහෙනම් නිරීක්ෂණ විදිහට යකඩ හැන්දේ කොපර් තැම්පත් වෙනවා. නැත්නම් දුඹුරු පැහැති ද්‍රව්‍යයක් තැම්පත් වෙනවා කියලා ලියන්න පුළුවන්. ඒ වගේම මෙතන ඇනෝඩ ප්‍රතික්‍රියාව, කැතෝඩ ප්‍රතික්‍රියාව ලියන්නත් ඔයාලා ප්‍රැක්ටිස් වෙන්න ඕන. ඊළඟට 11 වසරේ හයිඩ්‍රෝකාබන කියන පාඩමට අදාළව අපි අන්තිම ප්‍රශ්න විදිහට කතා කරනවා. එතනදී පළවෙනියම අහලා තියෙනවා ප්‍රොපේන් සහ ක්ලෝරෝ එතීන් වල ව්‍යුහ අඳින්න කියලා. අපි දන්නවා කාබන් සහ හයිඩ්‍රජන් සහිත සංයෝග හයිඩ්‍රෝකාබන විදිහට හඳුන්වනවා.
එහිදී අපි ඇල්කේන ඇල්කීන සම්බන්ධව මේ පාඩමේදී කතා කරනවා. ඇල්කේනයක් ගත්තාම එහි පොදු සූත්‍රයේ විදියට CnH2n ධන 2 කියන සූත්‍රය යොදා ගන්නවා. මොකද මෙතනදී කාබන් වලට ඉලක්කමක් ආවොත් ඒ ඉලක්කම දෙකෙන් වැඩි කරලා ඒකට තව දෙකක් එකතු කරුවාම තමයි හයිඩ්‍රජන් පරමාණු ගාන ලැබෙන්නේ. ඒ වගේම ඇල්කේනයක් කියන්නේ කාබන් කාබන් අතර ඒක බන්ධන පමණක් පවතින හයිඩ්‍රෝකාබන. එහෙනම් ප්‍රොපේන් කියන්නේ කාබන් 3ක් සහිත හයිඩ්‍රෝකාබනයක්. එහෙනම් මෙතන කාබන් 3යි හයිඩ්‍රජන් 8ක් විදිහට මේ විදිහට අපිට ප්‍රොපේන් පෙන්වන්න පුළුවන්. ඊළඟට ඇල්කීන වල කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන තියෙනවා. ඒ වගේම එහි අණුක සූත්‍රය ගත්තාම පොදු අණුක සූත්‍රය ගත්තාම CnH2n. ඒ කියන්නේ කාබන් වල ඉලක්කම දෙකෙන් වැඩි කරුවාම තමයි හයිඩ්‍රජන් ගාන ලැබෙන්නේ. එහෙනම් මෙතන ඔයාලට ක්ලෝරෝ එතීන් වල ව්‍යුහය බලා ගන්න පුළුවන්. ඒක එහෙනම් ඇල්කීනයක්. ඊළඟ ප්‍රශ්නයෙන් බහු අවයවක සම්බන්ධව ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. අපි දන්නවා මේ හයිඩ්‍රෝකාබන ඇල්කේන ඇල්කීන වගේ හයිඩ්‍රෝකාබන පාවිච්චි කරලා ඒවා ඒක අවයවක විදිහට පාවිච්චි කරලා ඒවා බහු අවයවීකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ කුඩා අණු රැසක් එකිනෙක සමග සම්බන්ධ කරලා විශාල අණුවක් හදන එක තමයි මේ බහු අවයවීකරණය කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට හදන බහු අවයවකයක් තමයි පොලිතීන් කියන්නේ. නැත්නම් අපි මේකට පොලිඑතීන් කියලාත් කියනවා. ඉතින් අපෙන් අහන්නේ පොලිතීන් වල රසායනික නම සහ එහි ඒක අවයවකයේ ව්‍යුහය අඳින්න කියලා. ඉතින් මෙහි ඒක අවයවකය වෙන්නේ සරලම ඇල්කීනය, ඒ කියන්නේ එතීන්. ඉතින් එතීන් අණු රාශියක් එකට එකතු වෙලා ඒවා බහු අවයවීකරණය වෙලා තමයි පොලිතීන් හැදිලා තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා කාබන් කාබන් අතර තියෙන ද්විත්ව බන්ධන කැඩිලා තමයි මේ එක එක අණු සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙතන බහු අවයවකය පෙන්නනවා මේ විදිහට වරහන් ඇතුලේ එහි ඒක අවයවකය මේ විදිහට ද්විත්ව බන්ධන කැඩිලා හැදෙන අණුව වරහන් ඇතුළට දාලා එළියෙන් අපි N අකුර ලියනවා. මොකද මේ වගේ අණු ගොඩාක් එකතු වෙලා තියෙන හින්දා. එහෙනම් ඊළඟට ඔයාලගෙන් අහන්නේ PVC ගැනනේ. ඒතර PVC වල ඒක අවයවකය මේ විදිහට ලියන්න පුළුවන්. අපි මේවට පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියලා කියනවා. ක්ලෝරින් අණුවක් සම්බන්ධ වෙලා තියෙන හින්දා. එතකොට ඒක අවයවකය මෙහිම බහු අවයවකය අපිට මේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට මේ කොටසේ තියෙන තව පරීක්ෂණයක් තමයි ඉන්ධනයක් වන ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගුද කියලා පරීක්ෂා කරන එක. ඉතින් මේ සෙටප් එක ඔයාලට සමහරට නම් කරන්න එන්න පුළුවන්. ඒ වගේම නිරීක්ෂණත් ඔයාලා මතක තියාගන්න ඕන. ඉතින් අපි දන්නවා හයිඩ්‍රෝකාබන් සහිත ඉන්ධනයක් දහනය වෙද්දී එයින් ජල වාෂ්ප ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඉතින් අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් වල කාබන් තියෙනවා, ජල වාෂ්ප වල හයිඩ්‍රජන් තියෙනවා. එහෙනම් අපිට කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගන්න සහ හයිඩ්‍රජන් සහිත ජලය හඳුනා ගන්න පරීක්ෂණයක් මෙතනදී ඇටෝම් කරලා තියෙන්නේ. මෙතන කොපර් සල්ෆේට් දාලා තියෙනවා. ඉතින් අපි දන්නවා නිර්ජලීය කොපර් සල්ෆේට් සජල කොපර් සල්ෆේට් බවට පත් වෙද්දී ඒක නිල් පාට බවට පත් වෙනවා. මොකද නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. ඒක ජලයේ සමග ගැටුනහම තමයි ඒක නිල් පාට බවට පත් වෙන්නේ. ඒ වගේම හුණු දියර පෙන්වලා තියෙනවා. ඒ හුණු දියර වල කාබන් ඩයොක්සයිඩ් වායුව ගැටුනහම ඒක කිරි පැහැයට හැරෙනවා. ඒ කියන්නේ අවන්න හුණු දියර කිරි පැහැයට හැරෙනවා. ඉතින් මේවා තමයි නිරීක්ෂණ. ඒ වගේම මේ සෙටප් එකත් ඔයාලා නම් කරන්න මතක තියාගන්න. ඉතින් ওই විදිහට 10 11 ශ්‍රේණි වල තියෙන සියලුම රසායන විද්‍යා පාඩම් ටික අපි පුනරීක්ෂණයක් කළා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේකට සම්බන්ධ සියලුම පාඩම් අපේ channel එකෙන් බලන්න පුළුවන්. ඉතින් හොඳින් සූදානම් වෙලා විභාගෙට මුහුණ දෙන්න හැම දිනාටම ජය ප්‍රාර්ථනා කරනවා.